හරි හැමෝම වෙල්කම් කියලා පිළිගන්නවා අන්තිම අපි පටන් ගන්න මේ YouTube channel එකට සහ මේකේ content එක ගැන චුට්ටි පැහැදිලි කිරීමක් කරන්න. මොකද්ද මේක කරන එකේ purpose එක සහ මේක කොහොමද අපි ඉස්සරහට කරගෙන යන්නේ කියන එක. ඉතින් මුලින්ම මේ වැඩ ටික කරගෙන යන විදිහ තමයි අපි මුලින්ම සාකච්ඡා කරගන්න ඕනේ. මොකද මේකත් එක්ක දැන් ගොඩක් පිරිසක් එකතු වෙනවා. එකතු වෙන්න බලාපොරොත්තු වෙන්න ඉන්නවා. ඉතින් ඒක නිසා මම හිතනවා මේක ටිකක් ටෙක්නොලොජි පැත්තට යන සහ ටිකක් ඇඩ්වාන්ස් පැත්තට ඇඩ්වාන්ස් කියන්නේ IT ඉන්ඩස්ට්‍රියකට සහ නෙට්වර්කින් ඉන්ඩස්ට්‍රියකට සහ සයිබර් සිකියුරිටි කියන ඉන්ඩස්ට්‍රි තුනටම ඒත් එක්කම කම්පියුටර් සයන්ස් සහ ඉලෙක්ට්‍රොනික ඉලෙක්ට්‍රිකල් සහ මෙකැනිකල් මේ කියන කන්ටෙන්ට් කැටගරීස් ඉන්ජිනියරින් ෆීල්ඩ් එකේ දැනට টොප් ලෙවල් එකේ තියෙන කැටගරීස් එක්ක අපි මෙතන ලොකු වැඩක් කරන්න බලාපොරොත්තු වෙන තමයි මේක පටන් ගත්තේ. ඉතින් අද පොඩි ඉන්ට්‍රොඩක්ෂන් එකක් තමයි ඔයාලට මුලින්ම දෙන්නේ. මොකද මේ channel එක කියන්නේ අපි ගොඩක් වෙලාවට අපි බලන්න ඕන කොහොමද ඔයාලා මේකත් එක්ක ගනුදෙනු කරන්න සහ මේකේ රිවිව්ස් කොහොමද මොනවාද ඔයාලගෙන් අපිට ගන්න තියෙන දේවල් සහ අපෙන් ඔයාලට මොනවද ඉස්සරහට කරන්න තියෙන දේවල් ඒ කන්ටෙන්ට් කොහොමද අපි ඊළඟට මේ ඔයාලට එනර්ජයිස් කරලා කොහොමද ඔයාලට ඒක බෙදලා දෙන්නේ කොහොමද අපේ දැනුම ඔයාලට ෂෙයා කරන්න කියන එක තමයි අපි මෙතනදී මේන් ફોකස් එක විදිහට තියාගෙන ඉන්නේ. ඉතින් මුලින්ම මෙතනදී කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඒ කියන්නේ මම මුලින්ම හඳුන්වලා දෙන්න ඉන්නවා. මම ෂෙහන් චතුරංග. ඉතින් දැනට මම ෆ්‍රීලාන්ස් ජොබ් එකක් තමයි කරන්නේ. ඒත් එක්කම මේ මගේ ඩොමේන් එකේ උඩ පැහැදිලි කිරීමක් කරන්න මුලින්ම මම ඉලෙක්ට්‍රොනික ඇන්ඩ් ටෙලිකමියුනිකේෂන් ඉන්ජිනියරින් ෆීල්ඩ් එකේ අන්ඩර් ග්‍රැජුවේට් ස්ටුඩන්ට් කෙනෙක් විදිහට වැඩ කරනවා. ඉතින් ඒත් එක්කම මගේ මේන් ෆීල්ඩ් එක විදිහට දැනට මම කරන්නේ සයිබර් සිකියුරිටි ෆීල්ඩ් එකේ සහ IoT කියන දෙකම එම්බෙඩඩ් කරගත්ත ෆීල්ඩ් එකක තමයි දැනට වැඩ කරන්නේ. ඉතින් මුලින්ම මේක ගැන ඉන්ට්‍රොඩක්ෂන් එකක් කරනවට වඩා මට හිතෙනවා ඔයාලට කන්ටෙන්ට් පැත්තේ කියන්නේ ඕන තරම් ඔයාලට YouTube වීඩියෝස් එහෙම නැත්නම් වෙබ්සයිට් වෙබ් කන්ටෙන්ට් සහ Udemy ඒ වගේ ඔන්ලයින් ප්ලැට්ෆෝම් පාවිච්චි කරලා ඔයාලට ඕන තරම් ඩිවයිසස් එහෙම නැත්නම් ඔයාලට රිසෝසස් ඒ ගැන ලොකු ඩීටේල්ස් හොයාගන්න පුළුවන්. හැබැයි මම සහ මේ මගේ ටීම් එකේ කට්ටිය ගොඩක් වෙලාවට බලාපොරොත්තු වෙන්නේ මේක ටික ඩීප් ලෙවල් එකකට යන්න. එහෙම නැත්නම් කවුරුත් මේ වෙනකොට ටික ටච් කරලා නැති සයිඩ් එකක් ගැන ඔයාලට ඉන්ට්‍රොඩක්ෂන් එකක් දෙන්න සහ ඔයාලා එතනින් එහාට පුෂ් කරලා කොහොමද වර්ල්ඩ් එකේ මේවා වෙන්නේ කොහොමද අපි ඉගෙන ගන්න ඕනි හරියටම කියන ප්ලැට්ෆෝම් එකේ කොහොමද අපි ඉන්න ඕනි ඉස්සරහට කොහොමද ජොබ් කැටගරි කොහොමද වෙනස් වෙන්නේ කොහොමද ඩොමේන් එක වෙනස් වෙන්නේ කොහොමද ඕනම කෙනෙක්ට මේක රිලයබල් විදිහට වැඩ කරගන්න කියන එක ගැන කතා කරන තමයි අපි මුලින්ම මෙතනදී මේ ඉන්ට්‍රොඩක්ෂන් එකක් විදිහට කරන්නේ. ඉතින් මම මෙතනදී මුලින්ම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ගොඩක් වෙලාවට බයිනරි ගැන කතා කරලා ඔයාලා දන්නවා මේක හින පොඩි දෙයක් කියලා. හැබැයි මේක ඩීප්ලි යන බයිනරි එක්ස්ප්ලොයිටේෂන් එහෙම නැත්නම් සයිබර් සිකියුරිටි ෆීල්ඩ් එක ගැන අදහසක් තියෙන අය දන්නවා මොකද්ද බයිනරි එක්ස්ප්ලොයිටේෂන් කියන්නේ මොනවාද? බයිනරි එක්ස්ප්ලොයිටේෂන් එකේ ස්ටැක් ඕවර්ෆ්ලෝ එකක් කියන්නේ මොකද්ද? එහෙම නැත්නම් කොහොමද අපි C එහෙම නැත්නම් Python මේ වගේ ලැන්ග්වේජ් එක කොහොමද data flow එක යන්නේ කොහොමද data corrupt වෙන්නේ අන්න ඒ ගැන පොඩි digital forensics පැත්තට ගැලපෙන විදිහට මේ content එක ඉදිරියට කරගෙන යන්න තමයි බලාපොරොත්තු. ඉතින් ඒක නිසා මම හිතනවා මේක ගොඩක් වෙලාවට මේක ඔයාලා අතර ප්‍රසිද්ධ වෙයි සහ මේක ඔයාලට ගන්න පුළුවන් ගොඩාක් දේවල් තියෙයි කියලා හිතනවා. මොකද මේක ටිකක් අර මේ ඒ කියන්නේ IT එකේ බිඳුවේ ඉඳලා එන කට්ටියට නම් ටිකක් ඇත්තටම ටිකක් අමාරු වෙයි. හැබැයි මේක දැනට ඉන්ඩස්ට්‍රි එකේ සහ දැනට මේක ස්ටුඩන්ට් කෙනෙක් විදිහට කොහේ හරි කැම්පස් එක ඔයාලා වැඩ කරනවා සහ ෆීල්ඩ් එකේ ඉන්නවා නම් ඒ අයට මේක මාරම උදව්වක් වෙයි. ඉතින් ඒ ගැන තියෙන අපේ අර තියෙන පොදු හැඟීමෙන් තමයි හැමෝටම මේක බෙදා දෙන්න ඕනි කියන ඒ තියෙන ට්‍රුත් පරමාර්ථයෙන් තමයි මේක අපි ඉස්සරහට කරගෙන යන්න බලාපොරොත්තු. ඉතින් මේක පළවෙනි වීඩියෝ එක විදිහට පොඩි ඉන්ට්‍රොඩක්ෂන් එකක්. ඉතින් වැඩි කතා කරන්න ඕනේ නැහැ. අපි මුලින්ම බලමු මොකද්ද මේ කරන්න බලාපොරොත්තු වෙන්නේ කියලා. මොකද්ද මේ නටන්න යන නාටකම කියලා. ඉතින් මුලින්ම බලාගමු මේක කොහොමද කරගෙන යන්නේ කියලා. ඉතින් මේ මම හිතනවා මගේ ස්ක්‍රීන් එක ඔයාලට පේනවා ඇති කියලා. ඉතින් මුලින්ම අපි කන්ටෙන්ට් එක චුට්ටක් බලමු මොකද්ද මුලින්ම කරන්න කියලා. ඉතින් මම මුලින්ම මෙතනදී කරන්න බලාපොරොත්තු වෙන්නේ ඇත්තටම කියනවා නම් බයිනරි ගැන පොඩි හැඳින්වීමක් කරන්න ඕනි. ඒත් එක්කම බයිනරි ගැනටත් වඩා බයිනරි ගැන හැමෝම දන්නවා. හැබැයි බයිනරි කොහොමද බයිනරි ඇයි අපිට ඕනි වෙන්නේ බයිනරි වල මොකද්ද පර්පස් එක? ඇයි බයිනරි මෙච්චරටම ඩීප් ලෙවල් එකට ඉගෙන ගන්න ඕනි? මොකද බයිනරි ගැන කියන එකට හොඳ උදාහරණයක් තමයි ඔයාලා අහලා ඇති assembly language එක ගැන. එහෙම නැත්නම් assembly කියන එක තමයි අපේ නිකන් ගෙදර තියෙන ෆැමිලි බෑග්ග්‍රවුන්ඩ් එක ගත්තොත් තාත්තා වගේ ඉන්නේ. එතකොට තාත්තා වගේ ඉන්න එක්කෙනාගෙන් තමයි අපි ගොඩනැගිලා අපේ ඒ තියෙන කන්ටෙන්ට් ටික මේ ඩෙවලොප් කරගෙන ඇවිල්ලා තියෙන්නේ. ඉතින් assembly ගාවට ඊට පස්සේ C ළඟට C++ මේ විදිහට Python දැන් AI දක්වා මේක දියුණු වෙලා ඇවිල්ලා තියෙනවා. ඉතින් මේ කන්ටෙන්ට් එකේ මූලිකම හරය තමයි ඇත්තටම මේක බේස් වෙන්නේ 1 0 කියන එක. එහෙම නැත්නම් 1 සහ 0 කියන මත. හැබැයි 1 සහ 0 නෙමෙයි ඇත්තට මෙතන අපි කතා කරන 1 සහ 0 කියලා කන්ටෙන්ට් එකක් ගැන. හැබැයි 1 සහ 0 කියන එක ඇත්තටම ලෝකේ එක 0 නෙවෙයි ඕක බලාපොරොත්තු වෙන්නේ. සහ ඒක නෙවෙයි ඇත්තටම 1 සහ 0 කියන කම්පියුටර් කරන වර්ල්ඩ් එකේ සහ ඉලෙක්ට්‍රොනික වර්ල්ඩ් එකේ 1
එක සහ බිඳුව කියන එක ඇත්තටම 1-0 විදිහට කැටගරයිස් කරන්න නැහැ. එයාලා බලන්න ඇත්තට වෝල්ටේජ් 5 වෝල්ට් 3.3 වෝල්ට් එහෙම නැත්නම් 0 වෝල්ට් එහෙම නැත්නම් 1 වෝල්ට් එහෙම නැත්නම් 1.2.5 වෝල්ට්. ඉතින් මෙන්න මේ විදිහට කැටගරයිස් කරලා තමයි එයාලා මේ ගැන ඉන්ට්‍රොඩක්ෂන් එකක් දෙන්නේ. ඉතින් මේක බයිනරි ගැනම මුලින්ම කතා කරන්න හේතුව තමයි මොකද හැමෝටම මොකක් හරිම දෙයක් පටන් ගන්න මොකක් හරි ඔළුවට දෙයක් දාගන්න සාමාන්‍යයෙන් කවුරුත් ෆීල්ඩ් එකේ වැඩිපුර ගැවසෙන්න කැමති නැති ටිකක් හાર્ඩ් පැත්ත එහෙම නැත්නම් ටිකක් මොලේ මඤ්ඤම් වෙනවා කියලා හිතන පැත්ත තමයි මුලින්ම කරන්න බලාපොරොත්තු වෙන්නේ. හේතුව තමයි මේ ෆීල්ඩ් එක ටිකක් මේක මේ කියන ඩොමේන් එකේ චුට්ටක් ඉස්සරහට යනකොට ඇත්තටම මේකට මාරම ආසෙ හිතේ මාරම කන්ටෙන්ට් ටිකක් තියෙනවා මාරම දෙයක් කරගන්න පුළුවන්. ඉතින් මේ හේතුව හින්දා මම හිතුවා සහ මගේ ක්‍රූ එක මගේ යාළුවෝ ටික එහෙම නැත්නම් කැම්පස් එකේ යාළුවෝ ටික එහෙම නැත්නම් මගේ මාත් එක්ක එකටම මේ ඩිග්‍රී එක කරන වෙලාව ඉඳලා සහ මේ වෙලාව වෙනකම් මේ වීඩියෝ එක එඩිට් කරන තැන ඉඳලා හැමෝටම මෙතන තෑන්ක් කරලා තමයි මම මේක පටන් ගන්නේ. මොකද හේතුව මේක ඉස්සරහට කරගෙන යන්න ඕනි සහ යාළුවෝ උදව් නැතුව මේක කොහොමත් කරන්න බෑ කියලා මමත් දන්නවා මගේ යාළුවෝත් දන්නවා. ඉතින් ඒක නිසා මුලින්ම මේක පටන් ගමු මේ විදිහට. ඉතින් මුලින්ම මම කියන්නේ ඔයාලට මුලින්ම දැනගෙන ඉන්න ඕනේ මේක දැන් මම කියවනේ මේක ටිකක් කරදේ 0 level එකට කරන එකක් නෙවෙයි ඇත්තම කතාව. මොකද 0 කියන්නේ හැමදාම what is the 1 what is the 0 what is the binary what is the assembly කියන අහනවට වඩා එතනින් එහා ටිකක් ගිහිල්ලා අපි ඔයාලට මේක ස්ක්‍රීන් එක දැක්කම ඔයාලට හිතන්න පුළුවන් පොඩ්ඩක් මේක මේ ටිකක් Linux පැත්තට බේස් වෙච්ච එකක්. එහෙම නැත්නම් අපිට ලේසි Linux එක ටිකක් මේක එක්ස්ප්ලොයිට් කරගෙන යන්න මේක කොහොමද ඉස්සරහට අරන් යන්නේ කොහොමද තව ඩෙවලොපින් ටිකක් කරගන්නේ කොහොමද තමන්ගේ මොලේ පොඩ්ඩක් මේ Windows කියන අර මහා රාමුවෙන් මිදිලා කොහොමද ටිකක් මේ ඕපන් සෝස් හිතන්නේ කොහොමද මේ ප්ලැට්ෆෝම් එකකින් එළියට පොඩ්ඩක් ඇවිල්ලා ටිකක් තර්කානුකූලව හිතලා කොහොමද මේ වැඩ ටික කරගෙන යන්නේ කියන එක. ඉතින් ඒක බලාපොරොත්තු වෙන තමයි මම මුලින්ම ඔයාලට මේ ඉන්ට්‍රොඩියුස් කරන්න මෙතන පාවිච්චි කරලා තියෙන්නේ latest Ubuntu version එක Ubuntu 24.04 LTS කියන එක. එහෙම නැත්නම් දැන් මම හිතන්නේ මේ අප්‍රේල් වල රිලීස් වෙනවා 25.04 LTS එක. ඉතින් ඒකේ හැබැයි LTS version එකක් නෙමෙයි මම දන්න තරම ඉන්න මට තිබුණු ආරංචි වලින් නම් මම හිතන්නේ ඒක ටිකක් බීටා level එකේ තියෙන එකක්. එහෙම නැත්නම් තාම අර බීටා purpose කියන්නේ අපි බීටා purpose කියන්නේ තාම හරියට හදලත් නැහැ හදලා නැතුවත් නෙමෙයි. ඉතින් අන්නේ ටීම් එකේ තමයි දැනට Ubuntu 24.04 එහෙම නැත්නම් 24. series එකේ තියෙන කැටගරි එක තියෙන්නේ. ඉතින් ඊට වඩා latestම LTS කියන්නේ long term support කියන එකනේ. ඉතින් long term support නිසා මේක ටිකක් stable අනිත් එකට වඩා හොඳට customization තියෙනවා. හොඳ වැඩ ටිකක් කරගන්න පුළුවන්. හොඳ powerful. ඉතින් මේක ඇත්තටම මේකත් එක්ක familiar වුණා කියන්නේ ඔයාලට ආසෙ හිතෙයි. ඇත්තටම මේක ඇයි මෙහෙම කරන්නේ කියලා. මොකද ඔයාලගේ content එක ඔයාලා හදන විදිහ ඔයාලා මේකට VM එකක් හරි virtual box එකක් හරි මොකක් හරි hyper voice එකක් දාන්න ඔයාලා මේක try කරනවා නම් ඒක තමයි අපේ සතුට. ඉතින් අපි මේක ඉදිරියට කොහොම හරි මේ video content එක ටිකෙන් ටික update කරලා මේක ලස්සන ඔයාලට සීරියස් එකක් විදිහට ඩොමේන් එක ටිකක් අර කැඩිලා එහෙම නැත්නම් ඩොමේන් එකේ තියෙන රස තැන් ආස තැන් ටික ඔයාලට පොඩ්ඩක් කැටගරයිස් කරලා ඒක කොහොමද එතනට මයින්ඩ් සෙට් එක හදාගෙන මේ පැත්තෙන් කොහොමද ඩෙවලොපින් කරගෙන යන්නේ කොහොමද ඔළුව ටිකක් මේ පැත්තට මූව් කරගන්නේ ඔය තියෙන ප්ලැට්ෆෝම් එකෙන් අයින් වෙලා Windows අනමනම් ඔය Mac ඒ තියෙන ඔක්කොගෙම පොඩ්ඩක් මිදිලා පොඩ්ඩක් ලේසිත් නැති අමාරුත් නැති ටිකක් අමුතු කන්ටෙන්ට් එකකට මාරු වෙන්න තමයි ඉතින් මේ try එක. ඉතින් ඒක නිසා මම හිතනවා ඔයාලට මේ කියපු කතන්දර ටික තේරෙන්නේ නැති. මොකද මේක අර චූටි ළමයිට කියනවා වගේ අත්‍තරම කියන්න ඕනි දෙයක් නෙවෙයි. මොකද IT ෆීල්ඩ් එකේ ඉන්න හැමෝටම මේ කතාව පොදුයි සහ IT ෆීල්ඩ් එකට එන්න ඉන්න හැමෝටම මේ කතාව තම ගොල්ලුවට දාගත්තා නම් මොකද ඉස්සරහට ෆියුචර් එක කොහොමද ඉම්ප්ලිමන්ට් කරගන්නේ කියන එක තමන්ගේ ඇතේ තියෙන දෙයක්. ඉතින් ඒකට ගොඩක්ම මේක මං හිතනවා ඔයාලට ගොඩක් වැදගත් වෙයි. ගොඩක්ම හෙල්පින් කමාන්ඩ් එකක් වෙයි. ඉතින් ඒක නිසා මේ අපි වැඩේට බහිමු ඉතින් වැඩි කතාවක් නැතුව. ඉතින් ඉන්ට්‍රොඩක්ෂන් එකක් විදිහට මම කිව්වේ නෑ මම ගැන. ඉතින් මම ශෙහාන් චතුරංග. ඉතින් මගේ වැඩි විස්තර නම් ඔයාලට දැනගන්න එකේ තේරුමක් නෑ. අපි මුලින්ම මොකද්ද මේ කන්ටෙන්ට් එක කොහොමද යන්නේ ඒ ගැන පොඩ්ඩක් කතා කරමු. මුලින්ම මම කතා කරලා ඉතින් මම ගත්තේ පොඩි නෝට් එකක් තියෙනවා මම හදාගත්තා. මොකද ඔයාලට මේක එකපාරම මේක ඉන්ට්‍රොඩියුස් කරන්න අමාරුයි. මොකද ඒකට මගේ සූදානමක් තියෙන්න ඕන නිසා ඔයාලා සූදානම්ෙන් ඉන්න ඕනේ මේක ගන්න. මොකද එකපාරම දුන්නම් ඔයාලා එහෙම ගන්න තේරුමකුත් නෑනේ. ඉතින් ඒක නිසා මම හිතුවා මේක ගැන පොඩි ඉන්ට්‍රොඩක්ෂන් එකක් කරන්න සහ මේක ඇත්තටම අපි කතා කරන්නේ ගොඩක් වෙලාවට බයිනරි ගැන කතා කරනකොට ටිකක් ඩීප් ලෙවල් එකට යනවා නම් මේක යන්න ඕනේ ඇත්තම කියනවා නම් ඩීප්ම ලෙවල් එකට කතා කරන්න ඕනේ. මොකද බයිනරි කියන එක මත තමයි හැමදේම ඩිපෙන්ඩ් වෙලා තියෙන්නේ. ඉතින් ඒක මත තමයි හැමදේම ගොඩනැගිලා තියෙන්නේ. කම්පියුටර් වර්ල්ඩ් එකම තියෙන්නේ ඒක මත ඉලෙක්ට්‍රොනික සමහර ඉලෙක්ට්‍රොනික වර්ල්ඩ් එකක් තියෙනවා. ඒ කියන්නේ දැනට හැදිලා තියෙන ඩිජිටල් වර්ල්ඩ් එක තියෙන්නේ මෙන්න මේ කියන බේස් එක මත. ඉතින් මේ බේස් එකට ඔයාලට ඇත්තටම මුණ දෙන්න වෙනවා. කම්පියුටර් ඉන්ජිනියරින් එහෙම නැත්නම් මොන ඉන්ජිනියරින් ෆීල්ඩ් එකට ආවත් ඔයාලා එහෙම නැත්නම් කොමර්ස් කරලා සොෆ්ට්වෙයාර් පැත්තට ආවත් ආර්ට් කරලා සොෆ්ට්වෙයාර් පැත්තට ආවත් ඔය මොන කන්ටෙන්ට් එක කරලා ආවත් ඔයාලා ඩොමේන් එක IT නම් මෙන්න මේක ගැන හරියටම යුනික් අයිඩියා එකක් තියාගන්න ඕනේ ඔයාලා කොහොමද මේක ඔළුවේ පැල කරගන්නේ කියන එක.
එහෙම නැතු ඉස්සරහට ටිකක් කියන්න අමාරුයි. ඉතින් ඒ හේතුව හින්දා තමයි අපි මේක කරන්න පටන් ගත්තේ. ඉතින් මුලින්ම කතා කරමු මේක ලෝගෝ එක දැක්කම පොඩ්ඩක් ඉතින් කන්ෆියුස් වෙන්න එපා. මොකද මේක Ubuntu version එකේ තියෙන ලස්සන ලෝගෝ එකක්, ලස්සන වින්ඩෝ එකක් එයාලම දීලා තියෙන. ඉතින් මම හිතනවා ඔයාලට මෙන්න මේ ගැන පොඩි අයිඩියා එකක් දෙන්න මෙන්න මේ විදිහට. හරි. ඔයාලට මම හිතනවා මේ ස්ක්‍රීන් එක පොඩක් දුරට පේනවා ඇති කියලා. ඉතින් මම කතා කරන්නේ මෙන්න මේක ගැන කතා කරනවා කියන්නේ මුලින්ම මේක ගැන කතා කරන්න කලින් ඇත්තම කතාව දැන් අපි බයිනරි ගැන කතා කරනවත් එක්කම අපි මේක ඉලෙක්ට්‍රොනික පැත්තත් පොඩ්ඩක් හරි ගෑවෙන්න ඕනේ. නැත්තම් මොකද මේක එක බිඳුව කිව්වට සමහර අයට මේක හරියට මොළුවට යන්නේ නැහැ. ඉතින් ඒක නිසා අපි මේකට එම්බෙඩඩ් පැත්තත් පොඩ්ඩක් ගාවලා පොඩි ඩිස්ක්‍රිප්ෂන් එකක් පොඩි අයිඩියා එකක් ගන්න මම මෙතනදී පාවිච්චි කරනවා ටිකක් පරණ හැබැයි මාරම කන්ටෙන්ට් ටිකක් ඉගෙන ගන්න පුළුවන් පොඩි මයික්‍රෝ කන්ට්‍රෝලර් එහෙම නැත්නම් මයික්‍රෝ ප්‍රොසෙසර් එක මයික්‍රෝ කන්ට්‍රෝලර් කියනවා මේක ඇත්තට මයික්‍රෝ ප්‍රොසෙසර් එකක්. ඉතින් මෙන්න මේ මයික්‍රෝ ප්‍රොසෙසර් එකේ වර්ගය තමයි මෙතන ඔයාලට පෙන්නලා තියෙන්නේ 8086 කියන එක. ඉතින් 8086 කියන මයික්‍රෝ කන්ට්‍රෝලර් 8051 වලට පස්සේ ආපු ලේටස්ට් ටිකක් ලේටස්ට්. ඒ කියන්නේ ගොඩක්ම ලේටස්ට් නෙමෙයි ටිකක් ලේටස්ට්. හැබැයි මාරම කන්ටෙන්ට් ටිකක් මාරම වැඩ ගොඩක් ඉගෙන ගන්න පුළුවන්. ඉතින් ඔයාලට මම ආපහු කියනවා මෙන්න මේ මයික්‍රෝ කන්ට්‍රෝලර් ගැන චුට්ටක් ස්ටඩි කරන්න චුට්ටක් ඔළුවේ තියාගන්න මෙන්න මේ මයික්‍රෝ කන්ට්‍රෝලර් එක නම 8086 කියන එක. මොකද මේක data sheet ඕන තරම් Google එක කරලා ඔයාලට download කරගෙන ඒක ගැන අධ්‍යයනය කරගන්න පුළුවන්. හැබැයි මම මෙතනදී පාවිච්චි කරන්නේ මොකද දැන් මගේ main task එක වෙන්නේ මෙතනදී ඇත්තටම binary කියන්නේ මොකද්ද ඒක ඔළුවට කොහොමද කාවද්ද ගන්න. mic controlling කොහොමද කාවද්ද ගන්න. කොහොමද stack overflow එකක් වෙන්නේ. කොහොමද binary ටිකක් එළියට පයින්නේ. කොහොමද binary අපේ code එක crash කරන්නේ. කොහොමද බයිනරි ටිකක් අපිට අපේ පර්පස් එකට යොදාගෙන මෙන්න මේ කියන කන්ටෙන්ට් ටික කවර් කරගන්න තමයි ඇත්තටම ඉතින් අපේ මගේ මේ ටාස්ක් එක. ඉතින් ඒක ඔයාලගේ ටාස්ක් එක වෙනවා නම් මම කැමතියි. මොකද ඔයාලත් මේක ඉගෙන ගන්න ඕනේ. ඔයාලත් මේ ටික කන්ටෙන්ට් එකක් විදිහට ෆලෝ කරගන්න ඕනේ. ඉතින් ඒක නිසා මුලින්ම මම මෙතන ඔයාලට Google එකට ගිහලා ඔයාලට පුළුවන් ඇත්තටම මෙන්න මෙතන සර්ච් කරගන්න 8086 මොකද්ද මෙන්න මේක සර්ච් කරගන්න පුළුවන් ඔයාලට Google එකේ 8086 emulator in GitHub කියලා. ඉතින් මේක සර්ච් කරාම ඇත්තටම ඔයාලට මෙන්න මෙහෙම ලින්ක් සෙට් එකක් එනවා. ඉතින් මේකේ පළවෙනි ලින්ක් එක තියෙනවා මෙන්න මේ විදිහට Intel ලගේ 86 මයික්‍රෝප්‍රොසෙසර් එක ගැන. ඒකට වඩා අපිට ගොඩක් වෙලාවට මෙන්න මේ දෙවෙනි ලින්ක් එක ඔයාලා ෆලෝ කරන්න. මොකද මේකේ ඔන්ලයින් එමියුලේටර් එකක් ඔයාලට සපෝට් කරනවා. මෙන්න මේ දෙවෙනි ලින්ක් එක. ඔයාලට මෙතනින් දෙවෙනි ලින්ක් එකට ගියාම ඔයාලට බලා ගන්න පුළුවන්. මෙන්න මේ ලින්ක් එක ඕපන් කරාම මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. මෙන්න මේ විදිහට තමයි ඔයාලට පළවෙනි වෙබ්සයිට් එකේ එහෙම නැත්නම් මේ තියෙන මෙයාලගේ GitHub page එක මෙන්න මේ launch කරලා තියෙන මෙන්න මේ විදිහට මෙන්න මේ yj.2github.io කියන domain එක යටතේ. ඉතින් මේකේ ඔයාලට ගිහිල්ලා ඔයාලට මේක through online වලට වැඩ කරන්නත් පුළුවන්. ඔයාලට මොකක් හරි purpose එකක් කියලා ඔයාලා හිතනවා නම් මට මේක මෙහෙම නෙවෙයි offline මේක කරගන්න ඕනි කියලා. එතකොට ඔයාලට කෙලින්ම මෙතනදී මෙන්න මේ GitHub repository එක ක්ලික් කරලා ඔයාලට කෙලින්ම GitHub page එකට යන්න පුළුවන්. GitHub page එකට ගිහිල්ලා ඔයාලා දන්න විදිහට මේක git sudo git clone කියලා link එක දුන්නම ඔයාලට කෙලින්ම මේක ෆයිල් එකක් විදිහට ඔයාලගේ desktop එකට download කරගන්න පුළුවන්. ඉතින් ඒ ටික මම හිතනවා ඔයාලා ටෙක්නොලොජි පැත්තේ ඉන්න කෙනෙක් නම් අනිවාර්යයෙන්ම ඒක පාවිච්චි කරලා ඇති. git clone කියන එක එහෙම නැත්නම් ඒක ඔයාලගේ Ubuntu වල install කරලා නැත්නම් ඔයාලට පුළුවන් අනිවාර්යෙන් install කරගන්න. මොකද්ද command එක sudo apt get install git කියන එක ගැහුවනම් ඔයාලට කෙලින්ම git කියන repository එකට අදාළ ඊළඟ තියෙන ෆයිල්ස් ටික ඊළඟ කන්ටෙන්ට් ටික ඔයාලට ඔටෝමැටිකලි ඩවුන්ලෝඩ් වෙනවා. ඒක ඉන්ස්ටෝල් වෙනවා. Ubuntu වල අර Windows වල වගේ next කරගෙන යන්න මගුලක් නැහැ. ඉතින් ඒක තමයි ලේසිය සහ ඒක ඉගෙන ගන්න ඕන. ඉතින් මේක නිසා මේක ඔයාලට ලේසියම ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඉතින් මේක ලේසියම ඩවුන්ලෝඩ් කරගත්තම ඔයාලට හම් වෙනවා මෙන්න මේ වගේ ෆයිල් සිස්ටම් එකක්. මෙන්න මේ ආකාර ෆයිල් සිස්ටම් එකක් ඔයාලට හම් වෙනවා. මේ ෆයිල් සිස්ටම් එක දිහා චුට්ටක් බලන්න. මෙන්න මේ විදිහට තමයි ඔයාලට මෙන්න මේකේ source file ටික හම්බෙන්නේ. මෙන්න මේ විදිහට එයාලගේ තියෙනවා source file ටික web app කියලා එකක් cargo.toml එකක් තියෙනවා. ඊට පස්සේ මෙන්න මේ වගේ docker file එකක් හම්බ වෙනවා. ඊට පස්සේ මෙතන license එක තියෙනවා මෙයාලගේ license කරපු git එකෙන්. ඊට පස්සේ මෙන්න මේ වගේ පොඩි animation එකකුත් හම්බ වෙනවා. ඔය ටික තමයි සාමාන්‍ය GitHub repository එකේ මෙන්න මේ අදාළ කරන git code එක දාලා ඔයාලා link එක assemble කරලා මේක download කරගත්තම හම්බෙන්නේ. ඉතින් මේකට ගිහිල්ලා ඔයාලට පුළුවන් මෙන්න මෙතනදී ටර්මිනල් එක ඕපන් කරලා ඕනි නම් මේක ඇත්තටම මෙන්න මේක වැඩ කරන්නේ මෙතන ඔයාලට පේනවා මෙතන docker file එකක් තියෙනවා. එතකොට මේක ඔයාලා මුලින්ම කරගන්න ඕනි අනිත් දේ තමයි මේක download කරගන්නට අමතරව මේක ඔයාලට ලේසි docker එකක් එක්ක වැඩ කරන්න. මොකද docker එකක් කියන්නේ අර දැන් කලින් තිබුණා වගේ නිකන් ඔක්කොම download කරගෙන එහෙම කරන එකක් නෙමෙයි. ඔයාලට ඔයාලගේම content ටිකක් offline
ෆෝකස් කරගෙන ඕෆ්ලයින් දාගෙන වැඩ ටික කරගන්න පුළුවන් ලේසියෙන්. ඔයාලට මේ වීඩියෝ එක ආයෙ රිවිව් කර කර බල බල ඔයාලට පුළුවන් වැඩ ටික කරන්න. මේකට නෙට්වර්ක් කනෙක්ෂන් එකක් ඕනෙම නැහැ. තමන් හරියට ලෝකල් හොස්ට් වෙලා වැඩ කරන විදිහක් තමයි අතරම මේකේ තියෙන්නේ. ඒකට ඒක නිසා ඔයාලට ගොඩක් වෙලාවට මේක යූස්ෆුල් වෙයි. ඉතින් ඒක නිසා මෙන්න මේ ෆයිල් එක ඩවුන්ලෝඩ් කරගන්න. ඊට අමතරව ඔයාලට Docker ඉන්ස්ටෝල් කරගන්න ඕන ඔයාලගේ Ubuntu කියන මේ ඩිස්ට්‍රිබියුෂන් එකට. ඉතින් Ubuntu distribution එකට Docker install කරන එකේ full document එකක් මෙන්න මේ විදිහට තියෙනවා. ඔයාලට මෙන්න මේ ෆයිල් එකට ගිහිල්ලා එහෙම නැත්නම් ඔයාලට කෙලින්ම Docker page එකට ගිහිල්ලා මේ docs.docker.com engine install Ubuntu. එහෙම නැත්නම් මේ tagline එකේ ඔයාලා නිකන් Google කරත් ඇත්තටම මේ කොහොමද Docker install කරන්නේ Ubuntu එකට කියලා ගැහුවම ඇත්තටම search bar එකේ මෙන්න මේක තමයි මුලින්ම එන link එක. ඉතින් මේකට ගිහිල්ලා ඔයාලට මේකේ කෙලින්ම තියෙනවා මෙන්න මේක කොහොමද ඉන්ස්ටෝල් කරන්නේ. මෙතන පෙන්නනවා ඔයාලට OS requirement ටික මොනවද කියලා. මෙතනදී බලා ගන්න පුළුවන් ඔයාලට OS requirement ටික. මෙතන Ubuntu ලගේ LTS version ටික දාලා තියෙනවා. මෙන්න මේ global number කියන එක දාලා තියෙනවා 24/04. ඊට පස්සේ Jammy එක තියෙනවා, Focal එක තියෙනවා. තාමත් මේ දෙකට support. මේ දෙක ටිකක් පරණ version දෙකක්. හැබැයි දැනට latest version එක තියෙන මෙන්න මෙයා. මෙන්න මෙයා තමයි දැනට latest version එක. ඉතින් මේක ඉන්ස්ටෝල් කරගන්න ඔයාලට ලේසි මෙන්න මෙතන යාලා කෙලින්ම දීලා තියෙනවා මෙන්න පල්ලයට එනකොට ඉන්ස්ටෝලේෂන් මෙතඩ්ස් කියලා දීලා තියෙනවා. ඉතින් මේකේ දිගේ පල්ලයට එනකොට ඔයාලට කෙලින්ම තියෙනවා මෙන්න මේ කෝඩ් එක ඔයාලට කොපි පේස්ට් කරගන්න විතරයි තියෙන්නේ ඔයාලගේ ටර්මිනල් එකට කොපි පේස්ට් කරගෙන මේක ඉන්ස්ටෝල් කරගත්තම ඊට පස්සේ ඒක ඉන්ස්ටෝල් කරගෙන ඉවර වෙලා මේ සම්පූර්ණ ෆුල් කන්ටෙන්ට් එක රිපොසිටරිත් එක්ක අප්ඩේට් වෙනවා. ඉතින් අප්ඩේට් වෙන්න පොඩි වෙලාවක් යනවා. ඒ ටික කරගත්තයින් පස්සේ ඔයාලට පුළුවන් මෙන්න මේ කියන කමාන්ඩ් එක රන් කරන්න. මෙන්න මේ දෙවෙනියට රන් කරන්න තියෙන install docker packages කියන එක. ඉතින් මේක රන් කරලා අන්තිමට මේක රන් කරලා ඔයාගේ output එක hello world කියන package එක රන් වෙනවා කියලා emulator එකේ පෙන්නනවා නම් එහෙම නැත්නම් ඔයාලා terminal එකේ ඒක accept වෙනවා නම් ඔයාලට තේරුම් ගන්න පුළුවන් හරි මම ආය කිසිම error එකක් නැතුව docker හරි ගානට install කරා කියලා. එතකොට ඊට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ ඔයාලා download කරගත්ත ෆයිල් එකට ගිහිල්ලා එහෙම නැත්නම් අර මම කලින් පෙන්නපු ෆයිල් එක එහෙම නැත්නම් GitHub එකෙන් අපිට launch කරපු ෆයිල් එක මෙන්න මේ ෆයිල් එක මෙන්න මේ ෆයිල් එකට ගිහිල්ලා ඔයාලට පුළුවන් මෙතන open terminal කරා terminal එක open කරාට පස්සේ මේ මම ඉන්න directory එක තමයි මම මෙතන terminal එක open කරලා තියෙන්නේ. ඉතින් මෙතනදී ඔයාලට ටයිප් කරන්න පුළුවන් මෙතනදී ඔයාලට Docker image එක කොහොමද run කරන්නේ කියලා. ඒ ටික අපි ඊළඟ content එකෙන් කරනකම් මොකද ඊළඟ content එක අපිට ගොඩක් වෙලාවට technical පැත්තෙන් තමයි අපි ගොඩක් වෙලාවට කතා කරන්නේ. මොකද මේවාට පොඩි දේවල් ටිකක් ඔය ටික install කරගන්න එක ඔය ටික නැතුව ඉතින් කරලා වැඩකුත් නැහැ. අනික ඒක දන්නෙත් නැහැ ගොඩක් අය. Docker file එකක් කොහොමද image එකක් දාගන්නේ කොහොමද ඒකේ වැඩ ටික කරගන්නේ කියලා. ඉතින් ඒ ටික තමයි මුලින්ම මම කියලා දුන්නේ. ඉතින් ඊට පස්සේ හරි අපි ඔය ටික වැඩ ටික කරගත්තයින් පස්සේ තියෙන ටික තමයි ඊළඟට බලන්න ඕන. එතකොට ඔයාලට මෙන්න මෙතන content එක ඔයාලට බලා ගන්න පුළුවන්. දැන් මේ ටික ඔයාලට තනියම කරගන්න පුළුවන් කියලා හිතෙනවා. මොකද මොකක් හරි ප්‍රශ්නයක් තිබුණොත් ඔයාලට පුළුවන් comment එකේ දාන්න. එතකොට comment එකේ දැම්මම මට පුළුවන් ඒක solve කරන්න විදිහ ඊළඟ වීඩියෝ එකෙන් කොහොමද ඔයාලට හරියට මොක කරගන්නේ කියලා බලන්න. මොකද ඔයාලා අනිවාර්යෙන්ම වීඩියෝ content එකේ අනිවාර්යෙන්ම වැඩ ටික කරගන්න ඕන. ඉතින් හරි මුලින්ම අපි මේ ටික ඉගෙන ගන්න කලින් මුලින්ම අපි පොඩි දේවල් ටිකක් ගැන ඉගෙන ගමු. ඒ කියන්නේ මේක හැමෝටම ඕන දෙයක් නේ. ඉතින් හැමෝටම ඕන දෙයක් නිසා අපි මුලින්ම ඉගෙන ගමු. මම මුලින්ම මෙන්න මේක ගැන පොඩ්ඩක් කියන්නම්. මෙන්න මේක මේ මම ඔන්ලයින් තියෙන platform එකේ තියෙන එක තමයි මෙතන ඔයාලට මම මේ ප්‍රොඩියුස් කරලා තියෙන්නේ. ඉතින් මෙතන ඔයාලට ගියාම මේක බලා ගන්න පුළුවන් මේකට අදාළ. ඒ කියන්නේ 8086 කියන microprocessor එකට අදාළ කොහොමද ඉන්ස්ට්‍රක්ෂන් වැඩ කරන්නේ. එහෙම නැත්නම් assembly code කොහොමද හරියටම syntax හරියටම true assembly code කොහොමද මෙයාලා categorize කරලා තියෙන්නේ. මොකද මේක Intel architecture එකේ තියෙන එකක්. ඉතින් එතකොට ඔයාලට මේක ක්ලික් කරාම ඔයාලට යන්න පුළුවන් මෙයාලගේ instruction set එකට. මෙතන තියෙනවා කොහොමද registry වැඩ කරන්නේ, labels, numbers කොහොමද assign කරන්නේ, ඊට අමතරව macro use කරන්නේ, මෙන්න මේ වගේ arithmetic අනම්මනම් මේ ඔක්කොම ටික මෙතන ඔයාලට බලා ගන්න පුළුවන්. මෙන්න මේකේ instruction කියන tab එක ක්ලික් කරාම ඊට පස්සේ මෙතනින් පුළුවන් ඔයාලට compiler page එකට ආපහු යන්න. මෙතනින් ඔයාලා ආසයි නම් dark theme එක දාගන්න පුළුවන්. නැත්නම් සාමාන්‍ය theme එකේ ආසයි නම් ඒක දාන්න පුළුවන්. මම කැමති මේක නිසා මම මේක දාලා ඔයාලට ලේසියෙන්ම මේකෙන් කරන්න පුළුවන්. ඉතින් මේ sample code එකක් තමයි මෙතන තියෙන්නේ. ඒ කියන්නේ assembly වලින් ලියන sample. මේක ගැන දැන් ඔයාලා හිතන්න එපා මේ මොකද්ද තියෙන්නේ කියලා. මොකද මේක ඉගෙන ගන්න අපිට මේකේ තියෙන මූලික syntax ටික ඉගෙන ගන්න ඕනේ. උදාහරණයක් විදිහට මෙතන මේ move කියන command එකේ මොකද්ද වෙන්නේ? ඇයි move කියන command එක ඕනේ? කොහොමද move කියන command එක බයිනරිත් එක්ක ගැලපෙන්නේ? ඉතින් ওই ටික ඉගෙන ගන්න ඉතින් ඒ ටික ඉගෙන ගන්න තව ටික කාලයක් යයි. මුලින්ම මූලික දේවල් ටික හදාගෙනමු. ඊට පස්සේ අපිට පුළුවන් මේක දිගටම කන්ටිනියු කරගෙන යන්න.
හරි එහෙනම් මම මෙහෙම කරමු. ඒ කියන්නේ දැන් ඉන්ට්‍රොඩක්ෂන් වීඩියෝ එක ගැන කතා කරමු. ඉන්ට්‍රොඩක්ෂන් වීඩියෝ එක මම හිතනවා වැඩි දිග කරන්න ඕනේ නැහැ කියලා. මොකද මේක ඉන්ට්‍රොඩක්ෂන් එකක් නිසා. අනිත් එක මේකේ අදාළ කරන ලින්ක්ස් අනම් ඊට පස්සේ ડોකියුමන්ට් ඊට පස්සේ මේකට අදාළ කරන වීඩියෝ සීරීස් මේකට අදාළ කරන කෝසස් මේකට අදාළ කරන හැම ඉන් ඩීටේල්ස් එකක්ම මම ඩිස්ක්‍රිප්ෂන් එකේ දානවා. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් එහෙම මොකක් හරි අලුතෙන් දෙයක් ඔයාලා ඉගෙන ගත්තා නම් ඒක ඔයාලට කමෙන්ට් එකේ දාන්න පුළුවන්. මම මට මග අරන්නේ ගොඩක් වෙලාවට මම කමෙන්ට් එකේ දාන්න try එකක් දෙන්නම්. එතකොට ඔයාලගේ තියෙන ප්‍රශ්න solve කරගෙන අපිට මේක ඉස්සරහට ලොකු ගමනක් යන්න පුළුවන් මේ පැත්තෙන්. මොකද මේක ආස කරන අය ගොඩක් හිටියට අර රිසෝසස් ප්‍රශ්නේ සහ ලැන්ග්වේජ් එකේ තියෙන ප්‍රශ්න තමයි ගොඩක් අයට තියෙන්නේ. ඒ කියන්නේ කඩ කියන එක පොඩ්ඩක් ඉතින් හැමෝටම කඩ වගේනේ. ඉතින් ඒක නිසා ඉතින් ගොඩක් වෙලාවට මම හිතනවා මේක අපි කරන භාෂාවත් එක්ක ඩිපෙන්ඩ් වෙනවා අනිවාර්යයෙන්ම. මොකද මේක පිටරට කට්ටිය ඉගෙන ගන්නවා විදිහ නෙමෙයි අපි ඇත්තටම ඉගෙන ගන්නෙ. මොකද හේතුව අපි ටිකක් මේක කල්පනා කරන්න ටිකක් අපිට ඇත්තටම ඉංග්‍රීසි වලින් කල්පනා කරන්න ටිකක් අමාරුයි. ටිකක් මේක අපිට ෆැමිලියර් නැති සීන් එකක් තියෙනවා මෙන්න මේ කියන කන්ටෙන්ට් එකේ. ඉතින් ඒක නිසා මම හිතනවා ඉන්ට්‍රොඩක්ෂන් එක මෙතනින් එන්ඩ් කරා නම් හරි කියලා. ඉතින් ඔයාලට ඇත්තටම හැපි ඩේ එකක් කියනවා. මොකද මේක අපේ පළවෙනි ඉන්ට්‍රොඩක්ෂන් එක. ඉතින් ඊට පස්සේ අපි ඔයාලට ඔයාලගේ පර්පස් එකට ඔයාලට දෙන්න ඕනි හොඳ දෙයක් දෙන්න ඒ තියෙන බලාපොරොත්තුවෙන් අපි මෙතනින් මේ වෙලාවේ මගේ වීඩියෝ එක මෙතනින් ඉවර කරනවා. ඊළඟ සතියේ අනිවාර්යෙන්ම ඊළඟ වීඩියෝ එකේ සතියක් කියලා කිව්වේ මොකද මේ ගොඩක් කට්ටිය සතියෙන් සතියේ වීඩියෝ දාන. ඉතින් මම හිතනවා ඉතින් මට පුළුවන් වෙලාවට මගේ ෆ්‍රී වෙලාවට ෆ්‍රී වර්ක් එකේ එහෙම නැත්නම් මම කරන වැඩත් එක්ක මට අලුත් දෙයක් ආවොත් අලුත් දෙයක් ඇද වුණොත් ඒක මම බලාපොරොත්තු වෙනවා ඔයාලත් එක්ක බෙදා හදා ගන්න. ඉතින් ඒක නිසා මෙතනින් වීඩියෝ එක ඉවර කරනවා. ඉතින් ගොඩක් ස්තුතියි මේකත් එක්ක සම්බන්ධ වුණාට. ඉතින් හැමෝටම thank you happy hackathon එකක් වෙන්න. හැම නැත්නම් happy cyber security day එකක් වෙන්න. happy හැමදාම hack කරන්න හැමදාම තියෙන ඒවා කඩලා බින්දලා දාන්න පුළුවන් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. හරි thank you